කාර්යාල ක්‍රමයටතේ මෙම මාතෘකාව සාකච්ඡා කරමු. තෙදින නීතිය. ක්‍රියා කිරීමට ඇති ලියවිල්ලක් මොනම හේතුවකටවත් දින 3කට වැඩි කාලයක් තබා නොගත යුතුය. සතියක් තුළ ලිපියවලට පිළිතුරු සැපයීමට උත්සාහ කළ යුතුය. නිල නොලත් පුද්ගලයෙකු විසින් එවන ලද ලිපියකට සතියක් තුළ පිළිතුරු සැපිය නොහැකි නම් එම ලිපිය ලැබුණු බව දන්වා යැවිය යුතුය. මුද්‍රිත තැපැල්පත් භාවිතා කර ගොනුවේ සටහනක් තැබිය හැකිය. හදිසි වාහාම අදම ආදී කොඩි ඇමිනීමෙන් හදිසි අවධානය යොමු විය යුතු ලියකියවිලි හුවා දැක්විය යුතුයි. හදිසි ලියකියවිලි හැකි සෑම විටම අතින්ම මාණ්ඩලික නිලධාරියා වෙත ගෙන ගොස් නියෝග ලබා ගැනීම වඩාත් සුදුසුය. ලිපි සම්බන්ධ අවශ්‍ය කටයුතු නොපමාව කෙරෙන බවට වග බලා ගැනීම සඳහා එම ලියකියවිලි යන එන තැන් ගැන අවධානයෙන් සිටිය යුතුය. ලිපිය ආපසු ලැබෙන තෙක් බලා නොසිට කියවිය කටයුතු නිමවන තෙක් අවධානයෙන් පසුවිපරම් කටයුතු කළ යුතු වේ. සටහන් ලිවීම. සටහනක් යනු යම්කිසි ලියවිල්ලක් පිළිබඳව කළ යුතු කාර්ය කටයුතු පහසු කිරීම සඳහා එම ලියවිල්ලේ සඳහන් කරනු ලබන ලිඛිත ප්‍රකාශනයකි. එම සටහන කාරණාව අදාළව දැනට ලැබෙන වෙනත් ලියකියවිලි වල සාරාංශයක් විය හැක. තීරණ ගැනීමට පහසු වන සේ නියෝග දෙන්නාට නීති චක්‍රලේඛන අනපනත් කොඩි කර දැක්විය යුතු සේම අවසානයට කෙටි අසනක් තබා වර්ෂය සමග දිනය සටහන් කළ යුතුය. සිහිකැඳවීම් දිනපොත ඇමතුම් දිනපොත. පිළිතුරක් බලාපොරොත්තුවෙන් පිටතට යවන ලිපියක් අත්සන යොදා ඉදිරිපත් කිරීමට ප්‍රථම එම පිළිතුර පිළිබඳ ඇමතුම් දිනපොතේ සිහිකැඳවීමේ දිනය සටහන් කළ යුතුය. ලිපියේ පිටපතේද සඳහන් කළ යුතුය. පිළිතුර ලැබුණ විට දිනපොතේ සටහන කපා දැමිය යුතුය. පිළිතුර ලැබුවාම දිනපොතේ සටහන කපා දැමිය යුතුයි. ගොනුවක විවිධ අවස්ථා ක්‍රියාකාරී ගොනු, අවලම්බන ගොනු, නිම කළ ගොනු. දැනටමත් තීරණයක් සම්බන්ධ ක්‍රියා කිරීමට හෝ අවධානය පිණිස මාණ්ඩලික නිලධාරියෙකු වෙත හෝ ශාඛාවට යවා ඇති ගොනු ක්‍රියාකාරී ගොනු වේ. ක්‍රියාකාරී ගොනු කියලා කියන්නේ දැනටමත් තීරණයක් සම්බන්ධව ක්‍රියා කිරීමට හෝ අවධානය පිණිස මාණ්ඩලික නිලධාරියෙකු වෙත හෝ ශාඛාවට යවා ඇති ගොනු ක්‍රියාකාරී ගොනු. ක්‍රියාකාරී ගොනුවක වහාම කටයුතු නිම කොට පිටතට යවා ඇති ලිපියකට පිළිතුරු ලැබුණාට පසුව තවදුරටත් කටයුතු කිරීම සඳහා හෝ පසුව තවත් වාර්තාවක් යැවීමට හෝ පසුදින වෙනත් කටයුත්තක් සම්බන්ධ හෝ තාවකාලිකව ගබඩා කර තිබෙන විට එය අවලම්බන ගොනුවක් වේ. සූචිගත කිරීම. ලිපි ලේඛන තබාගන්නෙකු වශයෙන් ලිපිකරුවෙකුගේ කාර්යක්ෂමතාවය රඳා පවතින්නේ විෂය මාතෘකාව, විෂය අංකය හෝ ගොනු අංකය සඳහන් කළ විට අදාළ ගොනුව ඉක්මනින් සොයා ගැනීමේදී ඔහු දක්වන දක්ෂතාවය මතය. සූචිගත කිරීම යනු ලියකියවිලි පහසුවෙන් සොයා ගැනීමට ප්‍රයෝග කරගන්නා ක්‍රමයකි. අංක පිළිවෙලට හෝ ආකාරාදී පිළිවෙලට සූචිපත්‍ර සකස් කළ හැක. ලිපිගොනු අංක පිළිවෙලටත් සූචිපත්‍ර ආකාරාදී පිළිවෙලටත් තැබිය හැකිය. රෙගුලාසි චක්‍රලේඛ පූර්වාදර්ශ විධිවිධාන තිබෙන තැන් පහසුවෙන් සොයා ගැනීමට භාවිතා කළ හැකිය. ලියකියවිලි සොයා ගැනීමට චලනපත් ක්‍රමය. මාණ්ඩලික නිලධාරීන් වෙත හා වෙනත් ශාඛාවලට යවන ලද ගොනු පිළිබඳ සටහන් තබා ගැනීම සඳහා චලනපත් පවත්වාගෙන යා යුතුය. චලනපත් 3-5 ප්‍රමාණය වන අතර ඉහළ කෙළවරේ ගොනු අංකය හා විෂය සඳහන් කළ යුතුය. අවලම්බන ගොනුවක් විෂය ලිපිකරුගේ භාරයෙන් ඈත් වූ වහාම එම ගොනුව යවනු